මේ වන විට ශ්‍රී ලංකාව වියලි කාලයේ අවසානයට ළඟා වෙමින් පවතින අතර දිවයින පුරා කාලගුණික තත්ත්වයන් වෙනස් වීමට පටන්ගෙන තිබෙනවා. වැසි සමය ළඟා වන විට වර්ෂාපතනය සුළඟ සහ උෂ්ණත මට්ටමේ වෙනස් වීම ඇතිවිය හැකි අතර ඒ පිළිබඳ අපි අද මෙම වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා. දැන් මෑතකාලීන වර්ෂාපතන වෙනස් වීම සහ ඉදිරි සතිවල අපේක්ෂා කළ හැකි වර්ෂාපතන තත්ත්වයන් දෙස අවධානය යොමු කරමු. අප්‍රේල් මාසයේ මුල් සති 3 තුල ශ්‍රී ලංකාවට අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා මිලිමීටර් 10ක් පමණ වැඩි වර්ෂාපතනයක් ලැබී තිබුණා. විශේෂයෙන් අප්‍රේල් 15 සිට 22 දක්වා දෛනික සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 4ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර සතියේ මිලිමීටර් 3ට සාපේක්ෂව වර්ධනය වී ඇති බව පෙන්눔 කරනවා. වැඩිම දෛනික වර්ෂාපතනය මහ ඉලුප්පල්ලම ප්‍රදේශයෙන් මිලිමීටර් 76ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මිලිමීටර් 52ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මිලිමීටර් 35ක් ලෙස වාර්තා වුණා. මීළඟට දිවයින පුරා පසුගිය සතියේ සහ ඉදිරි සතියට අපේක්ෂිත සුළං තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරමු. සුළං තත්ත්වය සාමාන්‍ය මට්ටමක පවතින අතර මාර්තු 30 සිට අප්‍රේල් 5 දක්වා කාලය තුල ඊසාන දෙසින් තප්පරයට මීටර් 1 සිට 3 දක්වා සුළං හමා ගොස් තිබුණා. ඍතු වෙනස් වීම වන විට සාමාන්‍ය වියලි කාලයේ සුළං දිශාවෙන් ඉවත් වීමක් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබී තිබුණා. අප්‍රේල් 22 සිට 28 දක්වා ඉදිරි කාලය දෙස බලන විට සුළං වේගය තප්පරයට මීටර් 1 සිට 2 දක්වා අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරනවා. මීළඟට අප්‍රේල් මාසය සඳහා උෂ්ණත්ව මට්ටමේ උච්චාවචනයන් පිළිබඳ විමසීමක් කර බලමු. ශ්‍රී ලංකාව පුරා අප්‍රේල් මාසය සඳහා සමස්ත උෂ්ණත්වය සාමාන්‍ය ලෙස පවතින අතර එය වසරේ මෙම කාලය සඳහා ස්ථාවර දේශගුණික අනුකූලතාවය පිළිබිඹු කරනවා. දකුණු තැනිතලාවේ සාමාන්‍ය උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 33.6ක්. නැගෙනහිර කඳුකරයේ සාමාන්‍ය අවම උෂ්ණත්ව අගය සෙල්සියස් අංශක 18.3ක්. මීළඟට අපි අප්‍රේල් 21 සිට 27 දක්වා සතිය සඳහා කාලගුණ පුරෝගතනය දෙස බලමු. අප්‍රේල් 21 සිට 27 දක්වා ශ්‍රී ලංකාව පුරා සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව නවතම කාලගුණ දත්ත මගින් පෙන්눔 කරනවා. මෙම පුරෝකතන කාල සීමාව තුළ බටහිර කඳුකරයට සහ තැනිතලා ප්‍රදේශවලට මිලිමීටර් 55ත් 65ත් අතර වර්ෂාපතනයක් ලැබිය හැකියි. සුළං සාමාන්‍ය මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන අතරම වියලි කාලය අවසන් වන විට කාලගුණ තත්ත්වයන්හි ඇතිවන අඛණ්ඩ සංක්‍රමණයන් තවදුරටත් සිදුවීමත් එය දිවයින ඊළඟ වැසි කාලයට රැගෙන යාමට කටයුතු කරන අයුරුත් ඉදිරි කාලය තුල අපට අත්විඳිය හැකියි. මීළඟ සතියේත් සිකුරාදා දින මේ අයුරින්ම නවතම කාලගුණික තොරතුරු රැගෙන එනතෙක් වීඩියෝ එක ෂෙයා කර ශ්‍රී ලංකාවේ දේශගුණික සාක්ෂරතාවයේ ඉහළ නැංවීමට ඔබත් දායක වන්න. ඒ වගේම අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරන්න.